පාතාල කල්ලි වලියෙන් දෙවිනුවර පෙරහැරේ කාවඩි අංගය කැන්සල්. ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍ය මේ දිනවල පැවැත්වෙනවා. මේ ගැන කාගේත් අවධානය යොමු වුණේ පහුගිය දින කිහිපයේ පාතාල කෙරුමුවෝය කියාගන්නා පිරිස් අවස්ථා කිහිපයකදී මරණ තර්ජන කරමින් එවලා තිබුණු හඬපට කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් එක්කයි. මෙවර පෙරහැර මංගල්‍යයේ කාවඩි කණ්ඩායම් තෝරා ගැනීමේදී සංවිධානාත්මක අපරාධකරුවන් වන දෙහිබාලේ මල්ලී සහ උණකුරුවේ ශාන්ත යන පාර්ශව අතර දැඩි මතභේදකාරී තත්වයක් හටගෙන තිබුණා. මේක හිතුව තරම් සරල දෙයක් වුණේ නැහැ. මෙතන තියෙන්නේ පාතාල කල්ලි දෙකක ගැටුමක්. ඉතින් ජාතික බුද්ධි ප්‍රධානී රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ලබා දුන් බුද්ධි තක්සේරු වාර්තා අනුව පෙරහැරේ ආරක්ෂාවට එල්ල වී තිබෙන තර්ජන නිසා පෙරහැරේ කාවඩි නර්තනාංගයෙන් නොපවත්වන්න කියලා නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඒ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අද පස්වරුවේ මේ බව දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේවරයා වෙත දැනුම් දී තිබෙනවා. අපිට අහන්න තියෙන්නේ දැන් පෙරහැරත් අයිති පාතාල කෙරුමන්ටද කියලයි. මොනවා වුණත් මෙවැනි තීරණයක් නොගන්න සමහර විට මහා විනාශයක් වෙන්න තිබුණා.